ජපානයේ හමමත්සු කියන හරියේ එච්චර සල්ලිත් නැති ඉගෙන ගන්නත් බැරි හැබැයි ජීවිතේ ලොකුවට ඩ්‍රීම්ස් දකින කොල්ලෙක් 1920 ගණන් වල ජීවත් වෙනවා. ගෙදර තිබ්බ ආර්ථික ප්‍රශ්න හින්දාම අවුරුදු 15 දිම ගරාජ් එකක මේ කුල්ල වැඩට යනවා. මෙතනදී කවුරුත් මෙයාට දේවල් උගන්වන්නේ නැති හින්දා තමන් තනියම දේවල් බල ඉගෙනගෙන අවුරුදු 21 වෙද්දී මේ කොල්ලා තමන්ගේම ගරාජ් එකක් අරිනවා. හැබැයි මේ කොල්ලගේ ඩ්‍රීම්ස් ඒ ගරාජ් එකට වඩා ගොඩාක් ලොකුයි. අතේ සල්ලි නැති හින්දා වෙන කෙනෙක්ගෙන් ණයට ඉල්ලගෙන ෆැක්ටරියක් හදනවා පිස්ටන් රින්ග්ස් හදන්න එන්ජින්ස් වලට. මෙන්න මේ පිස්ටන් රින්ග්ස් 50ක සාම්පල්ස් අරගෙන මේ කොල්ල යනවා නගෝයා වල ටොයෝටා කම්පැනි එකට සාම්පල්ස් පෙන්නලා සප්ලයි කෙනෙක් වෙන්න. මේ සාම්පල්ස් 50න් 47ක්ම ටොයෝටා කම්පැනි එක රිජෙක්ට් කරනවා. These are not suitable for mass production කියලා. හැබැයි මේ කොල්ලා වැඩේ අතාරින්නේ නැහැ. ආපහු ඉන්ඩස්ට්‍රියල් ස්කූල් එකකට යනවා හමමත්සු වල මුල ඉඳන් පිස්ටන් රින්ග්ස් ඉගෙන ගන්න. මේ වෙනකොට මේ කොල්ලගේ වයස අවුරුදු 33යි. එයාගේ ක්ලාස් එකේ අනිත් අය ඔක්කොටම අවුරුදු 16යි 17යි. මේ කොල්ලා මෙහෙම ඉගෙනගෙන පිස්ටන් රින්ග්ස් හදලා ටොයෝටා කම්පැනි එකේ සප්ලයි කෙනෙක් වෙනවා. හැබැයි එයාගේ කරදර එතනින් ඉවර වෙන්නේ නැහැ. 1945 දී සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් එකේ බෝම්බ වැටලා මේ ෆැක්ටරිය විනාශ වෙනවා. ආපහු අවුරුද්දක් ඇතුළත හදපු ගමන් 1946 earthquake එකකින් මේ ෆැක්ටරිය ආපහු විනාශ වෙනවා. මෙන්න මෙහෙම කොච්චර වැටුණත් ආපහු නැගිටින මේ කොල්ලා 1947 බයිසිකලයකට එන්ජින් එකක් හයි කරලා ආපහු වැඩේ පටන් ගන්නවා. එහෙම පටන් ගත්ත ඒ ගමන අද වෙද්දි රටවල් 150ක තියෙන one of the best automobiles companies බවට ලෝකෙ පත් කරන්න මේ කොල්ලට පුළුවන් වෙනවා. පුතා එයාගේ නම සොයිචිරෝ හොන්ඩා. ජීවිතේ කොච්චර වැටුණත් අතපය ලෙලි ගියත් හිතේ තියෙන ශක්තියෙන් ආපහු නැගිටලා දුවන්න පුළුවන් මිනිස්සු, වැටි නැගිටින මිනිස්සු ජීවිතේ කවදාවත් පරද්දන්න බෑ පුතා. අන්න ඒ වගේ මිනිස්සෙක් වෙන්න.